6 දරුවන්ට අමාරුණා ගානක් පේපරේ ඒ ගාන තමයි මේ. පෙරවරු 10:35ට කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් පිටත් වූ දුම්රියකට කුරුණෑගලට පැමිණීමට පැය 1 මිනිත්තු 55ක්ද. එතෙන් සිට අනුරාධපුරයට ළඟා වීම සඳහා තවත් පැය 2 මිනිත්තු 30ක්ද ගත විය. හරිද? ඔන්න ඔය ගාන ගැන කතාවක් තියෙන. එතකොට කොටුවට ආව දුම්රිය කොටුවෙන් පටන් ගන්නේ 10:35ට. ඊට පස්සේ එයාට යනවා කොටුවේ ඉඳලා කුරුණෑගලට යන්න. මෙන්න කුරුණෑගලට යන්න එයාට යනවා පැය 1 මිනිත්තු 55. ඊට පස්සේ කුරුණෑගල ඉඳලා අනුරාධපුරයට යන්න තවත් පැය 2 මිනිත්තු 30ක් යනවා කියලා. ඉතින් ඒතකොට මේ කතාව තමයි ඔන්න මේ තියෙන්නේ. පැය 1 මිනිත්තු 55ක් යනවා. පැය 2 මිනිත්තු 30ක් යනවා. අපෙන් අහන පළවෙනි ප්‍රශ්නේ තමයි දුම්රියට කොළඹ සිට අනුරාධපුරයට යාමට ගත වූ මුළු කාලය කොපමණද? ඒක පැය හා මිනිත්තු වලින් දක්වන්න. කොටුවේ ඉඳලා අනුරාධපුරයටම යන්න කාලය තමයි අහන්නේ. කොටුවේ ඉඳලා අනුරාධපුරයට යන්න කාලය කියන්නේ මෙතන ඉඳලා මෙතෙන්ට කාලයයි මෙතන ඉඳලා මෙතෙන්ට කාලයයි මේ දෙකම එකතු කරන්න ඕනේ. එකතු කරාම ඉන්නේ පැය 1යි මිනිත්තු 55යි පැය 2යි මිනිත්තු 30යි මොකද කරන්න ඕනේ? එකතු කරන්න ඕනේ. අපි බලමු එකතු කරාම එන උත්තරේ. 55යි 30යි එකතු කරාම එන්නේ 5.5යි 5යි 3යි 8යි. හැබැයි 85යි මිනිත්තු 85ක් තියන්න බෑ. මොකද මිනිත්තු පැත්තේ උඩරිම මොකද්ද? මිනිත්තු 59 මිනිත්තු 60ක් වෙච්ච ගමන් එක පැයක් වෙනවා. එහෙනම් මේ 85 කියන්නේ 60කුයි තව කීයක්ද? 25කුයි. මිනිත්තු 60කුයි තව 25කුයි කියන්නේ අර මිනිත්තු 60 මම මෙහෙට යවනවා පැය එකක් විදියට. එතකොට තා මිනිත්තු මෙතන ඉතුරු වෙන්නේ 25. එතකොට මේ පැය එකයි මේ එතකොට මෙතන 1යි 2යි 3යි අර 1යි ඉතුරු 1යි 4යි. එතකොට මෙයාලට යනවා මුළු කාලය ගත වූ මුළු කාලය පැය 4යි මිනිත්තු 25යි. ඔක තමයි පළවෙනි එකට උත්තරේ. ඊට පස්සේ දෙවෙනි ප්‍රශ්නේ අහන්නේ මෙහෙම. අනුරාධපුරයට ළඟා වූ වේලාව සම්මත ආකාරයෙන් ලියන්න. අපි දන්නවා දුම්රියට අනුරාධපුරයට ගත වූ කාලය ඉහත කොටසේ සෙව්වා පැය 4යි මිනිත්තු 25ක්. ඊට පස්සේ මෙයා මේ වැඩේ පටන් ගත්තේ 10:35ට කොටුවෙන් පටන් ගත්තේ. එහෙනම් බලමු මෙයා අනුරාධපුරයට යද්දි වෙලාව කීයද කියලා ඉස්සෙල්ලා. අපි එකතු කරලා බලමු. 5යි 10න් බිංදුව එකක් ඉතුරුයි 3යි 2යි 5යි 1යි 6යි 60යි කියන්නේ මිනිත්තු 60ක් කියන්නේ පැය එකක් වෙනවා. එහෙනම් අපි එතකොට මෙතෙන්ට අපි මිනිත්තු ගාන බිංදුවයි කියලා දාලා අර 60 මෙහෙට ගෙනිච්චා. එතකොට තමයි මෙතන බිංදුවක් වුනේ. ඒ කියන්නේ පැය එකක් වෙනවා. 10යි 4යි 14යි 1යි 15යි. ඒ කියන්නේ 15යි බිංදු 2යි. හරි සම්මත ආකාරයට 15 32ක් දාලා බිංදු 2. ඒ කියන්නේ මොකද්ද මේ? අපි පස්වරු වලින් කිව්වොත් පස්වරු 3 වෙද්දි තමයි මෙයා මේක අනුරාධපුරයට ළඟා වෙන්නේ. ඔය දෙවනි කොටස. ඊට පස්සේ තුන්වෙනි කොටසේ අහන්නේ මොකද්ද? මෙන්න තුන්වෙනි එකේ කියන්නේ මම කියන්නම්. එම දුම්රියට නේ තියෙන්නේ කුරුණෑගල සිට අනුරාධපුරයට යාමට ගත වූ කාලය කුරුණෑගල ඉඳලා අනුරාධපුරයට ගත වූ කාලය කොළඹ සිට කුරුණෑගලට යාමට ගත වූ කාලයට වඩා කොපමණ වැඩිද? ඒ කියන්නේ මෙහෙම. කුරුණෑගල ඉඳලා අනුරාධපුරයට යන්න ගියපු මෙන්න මේ කාලය කොළඹ ඉඳලා කුරුණෑගලට යන්න ගියපු කාලයට වැඩිය කොච්චර වැඩිද කියලා අහන්න. ඒකට මෙතෙන්ට පැය 2යි ගානක් යනවා මෙතෙන්ට පැය 1යි ගානක් යනවා. කොච්චර වැඩිද හොයන්න මේ පැය 2යි ගානෙන් මේ පැය 1යි ගාන අපි අඩු කරන්න ඕන. එතකොට පැය 2යි මිනිත්තු 30න් අපි අඩු කරමු පැය 1යි මිනිත්තු 55. ඉතින් අපි අඩු කරන්නේ කොහමද? 30න් 55ක් බෑ. අපි මේ පැය වලින් මෙහෙට ඉල්ලනකොට මෙහෙට හම්බෙන්නේ මෙහෙට පැය එකක් දුන්නට මෙහෙට හම්බෙන්නේ මිනිත්තු වලින් 60. ඒතර ඒ 60යි මෙතන තියෙන 30යි ඔක්කොම දැන් 90යි. ඔයාලා අඩු කරන්න තියෙන්නේ 90ෙන් තමයි 55 අඩු කරන්න තියෙන්නේ. 90ෙන් 55ක් ගියාම කීයද? 10න් 5ක් 5යි. මෙතන 8න් 5ක් 3යි. 35යි. ඒ කියන්නේ මෙතන මිනිත්තු 35යි. දැන් මෙතන තියෙන්නේ එකක් මෙහෙට දීපු නිසා මෙතන තියෙන එකයි එකෙන් එකක් බිංදුවයි. ඒ කියන්නේ වැඩිපුර ගත වෙච්ච කාලය වෙන්නේ මිනිත්තු 35යි. ඒකට අදාළ උත්තරේ මිනිත්තු 35යි.